මගේ නම කසනි. මම රුවන් එක්ක විවාහ වෙලා දැන් ගත වෙන්නේ හරිම කෙටි කාලයක්. රුවන් කියන්නේ හරිම නිහඬ ඒ වගේම හරිම ආදරණීය මිනිස්සෙක්. හැබැයි රුවන්ගේ රස්සාවත් එක්ක එයාට ගෙදර ඉන්න ලැබෙන්නේ හරිම අඩු වෙලාවක්. එයා පෞද්ගලික ආයතනයක ලොකු තනතුරක් කරන නිසා උදේ 7 වෙද්දි ගෙදරින් පිටත් වෙනවා. ආපහු එද්දි රෑ 8-9 වෙනවා. ඉතින් දවසම මම ගෙදර ඉන්නේ මගේ මාමාණ්ඩි එක්ක. මාමාණ්ඩිගේ නම සරත්. රුවන්ගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. සරත් මාමා කියන්නේ රුවන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. රුවන් ටිකක් සුදු, කෙට්ටු, ලාමක පෙනුමක් තියෙන කෙනෙක් වුණාට සරත් මාමා එහෙම නෑ. එයා අවුවේ වැඩ කරන හොඳට හයි හත්තිය තියෙන කෙනෙක්. එයාගේ ඇඟේ මස් පිඩු හොඳට පේනවා. ඇත්තටම වෙලාවකට මට හිතෙනවා රුවන්ට වඩා ශක්තිමත් මේ අවුරුදු 55ක් වුණ මිනිස්සයා නේද කියලා. එදා උදේ රුවන් පුරුදු විදිහටම වැඩට යන්න ලෑස්ති වුණා. කසුනි අද මට එන්න ටිකක් යයිවි. ඔයා තාත්තා කෙනත් බලලා පරිස්සමින් ඉන්න ඕන. රුවන් මගේ ඔළුව අත කාලා කිව්වා. මම රුවන්ගේ ටයි එක හදන ගම hina වුණා. හරි රුවන් ඔයා වැඩ ටික ඉවර වෙලා ඉක්මනට එන්නකෝ. මම කිව්වා. රුවන් ගියාට පස්සේ මුළු ගේම හරිම පාළුයි වගේ මට දැනෙනවා. හැබැයි පාළුවම කන්න සරත් මාමා ඉන්නවා. සරත් මාමා උදේම කරන්නේ වත්තට බැහැලා මොනව හරි වැඩක් කරන එක. එයාට නිකන් ඉන්න බෑ. මම කුස්සියේ වැඩ කරන ගම ජනේලයෙන් වත්ත දිහා බැලුවා. සරත් මාමා උදැල්ලත් අරගෙන ලොකු අඹ ගහක් යට පාත්තියක් කොටනවා. එයා ඇඳලා හිටියේ සරමක් විතරයි. අවුවට එයාගේ තලෙලු හැම දිරිසෙනවා. එයා උදැල්ල ඔස්සලා පොළවට ගහන හැම වතාවකම එයාගේ පිටේ සහ අත්තල මස් පිඩු තෙරපෙනවා මට හොඳට පේනවා. තාඩියේ පින්ද එයාගේ පපුව දිගේ පහළට පහිනවා. මම මේ දර්ශනයේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මට නොදැනීම හිතට අමුතුම හැඟීමක් ආවා. රුවන් ඉතින් කවදාවත් මේ වගේ මහන්සියලා වැඩ කරන්නේ නෑනේ. එයාගේ ඇඟත් හරිම මෘදුයි. ඒත් මාමණ්ඩිගේ ශක්තිමත් පෙනුම දැක්කම ඕනෑම ගැහැණියකගේ හිත ඇදිලා යනවා. මම වතුර වීදුරුවක් අරගෙන වත්තට ගියා. මාමණ්ඩි මේ වතුර ටික බොන්නකෝ. දැන් ගොඩාක් වෙලානේ වැඩ කරන්නේ. මම එයාට කතා කළා. සරත් මාමා උදැල්ල පස්සකින් තියලා නළලේ තිබුණ තාඩිය අතින් පිහදාගෙන මා දිහා බැලුවා. ආදුවේ ඔයා මොකටද මේ අවුවේ ආවේ? මම මේ ටික ඉවර කරලා එන්නයි හිටියේ. එයා මගේ අතින් වීදුරුව ගත්තා. එයා වතුර බොනකොට එයාගේ උගුරු වැටේ උඩට පහළ යට යන හැටි මම බලාගෙන හිටියා. ඔයා ගොඩක් මහන්සි වෙනවා මාමණ්ඩි. රුවන් කිව්වේ ඔයාට ටිකක් වේග ගන්න කියලා. මම හිමින් කිව්වා. මාමණ්ඩි hina වුණා. ඒ hinaව හරිම පිරිමි ගතියක් තිබුණා. අනේ නෑදුවේ මට මේ වගේ වැඩක් නොකර හිටියොත් ලෙඩ වෙයි. මම තරුණ කාලේ මීට වඩා වැඩ කළා. රුවන්ගේ අම්මා ඉන්න කාලේ අපි දෙන්න එකතු වෙලා මේ වත්තම හැදුවේ. එයාගේ ඇස්වල පුංචි දුකක් තිබුණා. අම්මා නැති වුණ එක මාමණ්ඩිට ගොඩාක් දැනෙනවා ඇති නේද? මම ඇහුවේ එයාගේ හිත තේරුම් ගන්න. එයා මගේ දිහා බලාගෙන හිටියා. ඔව් දුවේ ඒත් දැන් ඔයා මේ ගෙදරට ආවට පස්සේ මට ලොකු සැනසීමක් තියෙනවා. ඔයා මට හරිම ආදරෙන් සලකනවා. එයා මගේ උරහිසට අතක් තියලා කිව්වා. ඒ වෙලාවේ මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා වගේ මට දැනුණා. එයාගේ අතේ තිබුණේ හරිම ශක්තිමත් ගතියක්. මම hina වෙලා ආපහු ගෙට ආවා. මගේ හදවත වෙනදාට වඩා වේගයෙන් ගැහෙනවා මට දැනුණා. මම මටම කියාගත්තා. පිස්සු හිතන්න එපා කසනි. ඒ ඔයාගේ මාමණ්ඩි කියලා. ඒත් හිත පාලනය කරගන්න එක ලේසි වුණේ නෑ. තවල් කෑම වෙලාවට මම මාමණ්ඩිට හොඳට කෑම බෙදලා දුන්නා. එයා කන දිහා මම බලාගෙන හිටියා. දුව උයන කෑම හරිම රහයි. රුවන් හරිම වාසනාවන්තයි. එයා කිව්වා. ඇයි මාමණ්ඩි වාසනාවන්ත නැත්ද? මා වගේ ලේඩියෙක් ලැබුණ එක ගැන මම විහිළුවට වගේ ඇහුවා. මාමණ්ඩි කෑම කන එක නතර කරලා මගේ දිහා කෙලින්ම බැලුවා. ඔයා මගේ ලේලියක් විතරක් නෙවෙයි දුවේ. මම ඔයාට ගොඩක් ආදරෙයි. එයාගේ වචනවල තේරුම් ගොඩාක් තිබුණා කියලා
මට හිතුණා. අපි දෙන්න අතර තප්පර කීපයක නිහඬතාවයක් ඇති වුණා. මම දන්නවා එයාගේ හිතේ මම ගැන මොකක් හරි කැමැත්තක් තියෙනවා කියලා. ඒක වරදක් කියලා මට හිතුනේ නෑ. මොකද රුවන් ගෙදර නැති වෙලාවට මට ආරක්ෂාව වගේම සෙනෙහස දෙන්නේ මාමන්ඩි. හවස වැස්සත් වැටෙන්න ගත්තා. රුවන් කතා කරලා කිව්වා අද වැඩ වැඩි එන්න තවත් රෑ වෙයි කියලා. මාමන්ඩි සාලේ ඉඳගෙන පත්තරයක් බලනවා. මම තේ ටිකක් හදාගෙන එයා ළඟට ගියා. මාමන්ඩි රුවන් එන්න රෑ වෙනවලු. වැස්ස නිසා කම්මැලි ඇති නේද? මම තේ එක දෙන ගමන් යවුවා. ඔව් දුවේ වැස්ස වෙලාවට හිතට හරිම පාළුවක් එනවා. එයා කිව්වා. මම එයා ළඟින් ඉඳගත්තා. අපේ ඇත් එක එකිනෙක ගෑවෙන නොගෑවෙන දුරින් තිබුණේ. මාමනි තේ එක බොන ගමන් එයාගේ තරුණ කාට කතා කියන්න ගත්තා. එයා කොහොමද ගස් නැංගි කොහොමද කුඹුරු වැඩ කළේ කියලා කියද්දි මට එයා ගැන ඇති වුණේ ගෞරවයක්. ඒ ශක්තිමත් පපුව ඇතුලේ හරිම සංවේදී හදවතක් තියෙනවා කියලා මට තේරුණා. රුවන් කියන්නේ පොතේ පතේ වැඩ කරන ළමයෙක් නෙදුවේ. හැබැයි මම තාමත් පරණ යකඩයා වගේ. එයා මගේ අත තද කරලා කිව්වා. මා මගේ අත අහකට ගත්තේ නෑ. ඒ උණුසුම මට අමුතුම සතුටක් දුන්නා. මම දන්නවා මාමන්ඩි ඔයා ගොඩාක් ශක්තිමත් කියලා. මම හැමදාම ජනේලෙන් බලාගෙන ඉන්නවා. ඔයා වැඩ කරන හැටි මට කියවුණා. මාමන්ඩිගේ ඇස්වල දීප්තියක් ඇති වුණා. ඇත්තද? ඔයා මම දිහා බලාගෙන ඉන්නවද? මම හිතුවේ මම නාකි මිනිස්සෙක් කියලා. ඔයා මාව ගණන් ගන්නේ නෑ කියලා. එයා කිව්වා. අනේ නෑ මාමන්ඩි ඔයා කොහොමද නාකි වෙන්නේ? ඔයා තාම හොඳ පිරිමියෙක් වගේ ඉන්නවා. මම කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ දේ. රෑ 8 විතර වෙද්දි රුවන් ගෙදර ආවා. එයා හරිම මහන්සියෙන් හිටියේ. ෂා අද නම් හොඳටම මහන්සි කසුනේ. කෝ තාත්තා? රුවන් ඇහුවා. තාත්තා කාමරේ ඉන්නේ රුවන්. ඔයා නාගෙන එන්න මම කෑම ලෑස්ති කරන්නම්. මම කිව්වා. රුවන් නාලා ඇවිත් අපි තුන්දෙනාම එකට කෑම කෑවා. රුවන් මාමන්ඩි එක්ක හරිම ආදරෙන් කතා කළා. තාත්තේ කසිනෝ එයාට හොඳට සලකනවා නේද? එයා කියනවා තාත්තා වත්තේ වැඩ කරනකොට එයා වතුරෙහිම ගෙනත් එනවා කියලා. මට හරිම සතුටුයි තාත්තේ. ඔයාලා දෙන්න මෙහෙම ඉන්න එක ගැන. රුවන් කිව්වා. මාමන්ඩි මාදිස බලා හිනාවත් අර කිව්වා. ඔව් පුතේ දුව මට මගේම දුවෙක් වගේ සලකනවා. මට දැන් කිසිම අඩුවක් නෑ. රුවන් මේ වචන අහලා ගොඩාක් සතුටු වුණා. රුවන් දන්නේ නෑ අපේ හිත ඇතුලේ මොන වගේ හැඟීම්ද තුවන්නේ කියලා. රුවන් මට ආදරේ. ඒක ඇත්ත. ඒත් මාමන්ඩිගේ ඒ පිරිමි ශක්තිය සහ එයා මාදස පරණ ඒ පැල්ම මගේ හිතේ අමුතුම ලෝකයක් මවනවා. රුවන් නිදාගත්තට පස්සේ මම හෙමින් සාලේට ආවා. වතුර බොන්න. මාමන්ඩි තාමත් සාලේ කුටුවක වාඩි වෙලා හිටියා. ඇයි දුවේ තාම නිදාගත්තේ නැද්ද? එයා ඇහුවා. නෑ මාමන්ඩි වතුර තිබාක් ආවා. මාමන්ඩි මොකද කරන්නේ? මම එයා ළඟට ගියා. මම මේ කල්පනා කරේ තුවේ ඔයා අම්මට සලකන විදිය ගැන. එයා මගේ අතින් අල්ලගත්තා. මේ වෙලාවේ රුවන් කාමරේ නිදි ගේ ඇතුලේ තියෙන්නේ ලොකු නිහඬතාවයක්. මාමන්ඩි මට මාමන්ඩි ගැන ලොකු ගෞරවයක් සහ ආදරයක් තියෙනවා. ඒක රුවන්ට තියෙන ආදරයට වඩා වෙනස් එකක්. මම කිව්වා. මාමන්ඩි මාව එයාගේ ළඟට ඇදලා ගත්තා. එයාගේ පපුවට මගේ මූණ හේතු වුණා. එයාගේ ඇඟෙන් එන තාඩිය සහ පිරිමි සුවඳ මාව මත් කළා. මම දන්නවා දුවේ මටත් එහෙමයි. රුවන් මගේ පුතා වුණත් ඔයා මේ ගෙදරට ආවට පස්සේ මගේ ජීවිතේ ආයෙත් පණ ලැබුවා වගේ. එයා මගෙන් නරල ගත්තා. ඒක හරිම උණුසුම්. මම දන්නවා මේක වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒ මොහොතේ මට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක් සහ සැනසීමක්. අපි මේ ගැන රුවන්ට කියන්න ඕනේ නෑ මාමන්ඩි. මේක අපේ රහසක්. මම මිමිනුවා. මාමන්ඩි මාව තවත් අතින් බදාගත්තා. ඔව් දුවේ මේක අපේ හදවත් ඇතුලේ විතරක් තියෙන ලස්සන කතාවක්. ඊට පස්සේ හැමදාම උදේට රුවන් වැඩට ගියාට පස්සේ මායි මාමන්ඩි අතර තියෙන ඒ පැඳීම් තවත් ශක්තිමත් වුණා.
මම එයාට පණ වගේ සැලකුවා. එයා වත්තේ වැඩ කරනකොට මම එයා ළඟටම වෙලා හිටියා. එයාගේ ශක්තිමත් ඇත්තලි මාව අල්ලනකොට මට දැනෙන්නේ මුළු ලෝකයම මගේ වගේ. රුවන් හිතන්නේ මම හොඳ රේලියක් කියලා. ඒ වගේම මම හොඳ පිරිතක්. සමහර වෙලාවට අපිට ඕන වෙන්නේ අපේ හිත තේරුම් ගන්න පුළුවන් අපිට ආරක්ෂාව තෑන කෙනෙක්. මාමණ්ඩි කියන්නේ මට ඒ හැමතේම ලැබුණු මනුස්සයා. අපි තුන්දෙනා එකම වහලක් යට සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට ඇතුලේ කාටවත් නොපෙනෙන කාටවත් නොකියන ලස්සන රහසක් හැංගිලා තියෙනවා.